සෝහි උද්‍යානය කියලා කියන්නේ මුළු සාහිම් දේශයටම තිබුණු ලස්සනම උද්‍යානය. මේ උද්‍යානයේ මල් පිපෙන, මල් නොපිපෙන, තව පාට පාට කොළ තියෙන ගස් හුඟක් තිබුණා. මේ උද්‍යානය අවුරුද්දේ හැම කාලෙදිම වගේම මිනිස්සු පිරුණු සතුටු සැනකෙළි පවත්වපු උද්‍යානයක්. එහි තිබුණු ගසුත් එහෙමයි. හුඟක් සතුටින් ජීවත් වුණේ. ඒත් මේ උද්‍යානයේ හැමදාම තනි වුණු පතොක් ගහක් ජීවත් වුණා. එයාට අනික් ගස් කතා කළේ කූරු කියලා. ඒකට හේතු වුණේ එයාගේ තිබුණු උල් පතොක් කටු. මේ නිසා කූරුට වැඩි ආශ්‍රය කරන්න කවුරුත් හිටියේ නැහැ. ඒත් කූරු හැමදාම ඉර එක්ක hina වෙලා සතුටින් හිටියා. කාලයක් යද්දී සාහිම් දේශයට ලොකු නියඟයක් ආවා. උද්‍යානයේ ගස්වලටත් වතුර නැති වෙන්න පටන් ගත්තා. මේ කාලෙදි තමයි අනිත් ගස් යාළුවන්ටත් කූරුව ඕන වෙන්න පටන් ගත්තේ. මොකද කූරුව එයාට හැමදාම ලැබුණු වතුර අර පිරිමැස්මෙන් පාවිච්චි කරලා ඉතුරු වතුර ගබඩා කරලා තියාගත්තා. අනික් ගස් යාළුවෝ කූරුගෙන් ඉල්ලුවා අනේ කූරු අපිටත් හරි තිබහයි අපිටත් වතුර දෙන්නකෝ කියලා. මේක අහලා දුක හිතුණු කූරු එයාගේ වතුර ඉතිරියෙන් අනිත් යාළුවන්ටත් වතුර දුන්නා. මේ නිසා අනිත් යාළුවන්ට කූරුව නැතුවම බැරි වුණා වගේම එයාලා හොඳ යාළුවෝ වුණා. නියඟේ ඉවර වෙන කාලේ එද්දී කූරු ලස්සන පතොක් මල් වලින් පිරුණා. මේ නිසා උද්‍යානීය අනිත් ගස් වලට වගේම කූරුටත් හොඳ යාළුවෝ වගේම වෙනදටත් වඩා සතුටක් ලැබුණා. ඊට පස්සේ කූරුයි කූරුගේ අනිත් ගස් යාළුවෝයි හැම කාලෙකදීම සතුටින් සමගියෙන් ජීවත් වුණා. ජීවිතයේ තියෙන ජීවත් වෙන්න මොන දේ ලැබුණත් නොලැබුණත් හොඳ විදිහට ජීවත් වෙන්න. හොඳ නරක එකම සරල රේඛාවක අන්ත දෙකක්. කිසි කෙනෙක් හොඳම හොඳවත් නරකම නරකවත් නැහැ. ඒවා අඩු වැඩි වශයෙන් තියෙන ගුණාංග. වැදගත් වෙන්නේ කොයිතරම් අමාරු වුණත් ඔයා හොඳ මිනිස්සෙක් කෙනෙක්. හරියට කූරු වගේ. ලැබීම මොකක් වුණත් ඔයාට ලෝකයේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ ඔයා කරන්න.